අම්මේ බුදු අයියේ කවදද දෙයියෝ කොළඹ ඉඳන් ආවේ ඔයා? කොහොම බං අරු? අනේ මන් දන්නේ ඌ එනවා කිව්වා තාම නෑ මොනවා කරනවද මන්ද? උඹලට මා මතක් වෙන්නේ කොළඹ ගිහින් ආපු ගමන් විතරයි නේ බං. හරිද ඔයා හිටියේ නෑනේ. අනේ හිටියේ නෑ. ඉන්නවද මැරුණාද කියලා බලන්න කෝල් එකක් ගන්න එකමඩවත් ගන්නවද කියපන්කෝ. ගත්තම කියනවනේ මම බිසි මල්ලි පස්සේ ගන්නම්. ගන්නාම උඹට කියන්නේ බීසි. දැන් මේ සැරේ අවුරුද්දට මොකද්ද කරන්නේ? මොකද්ද ප්ලෑන් එක? මොකද්ද ප්ලෑන් එක කියපන්කෝ. ගිය සැරේ අවුරුද්දට මොකද කරේ? එහෙලා. ගිය සැරේ අවුරුද්දට ගියා නසරාණි වෙන්න ගැහුවා. උන්නත් දන්නේ නැහැ මලත් දන්නේත් නැහැ. අවුරුදු කෑවා. මේ බරත් එක්කම තමයි. ගණින් කරුට කෝල් එක. ගණින්. මම කියන්නම් මේ සැරේ ප්ලෑන් එක. හෙලෝ. ඕ කොහෙද බං ඉන්නේ? මේ බම් මට මේ ඉන්න බැරුව ඉන්නේ මං ලැට් එකේ ඉන්නේ බම් මොකක්ද දාන ගමන් ඉන්නේ. වරෙන් කොයකෝ ඉක්මනට මොනා කරන්නේ උඹ? මේ චමු ඇවිල්ලා ඉන්නේ බං. මට වරෙන් උඹ පඩියට මට දකක් දාලා පුළුවන්. මොනා කරනවද මන් දන්නේ නැහැ බං. උඹ ඕක නෙමෙයි මොන මගුල දැම්මත් කමන්නේ ඉක්මනට වරෙන්. මං එනකම් බං ඉඳපල්ලකෝ බං. ඉක්මනට වරෙන් එන ඉන්නවා. ඉන්න බෑ බං. හරි බං. Halo, මඩ පුවක් අදක් වෙනවනේ බා. ඇත්තටම එන්නේ නැද්ද බං? ගමිදුවා. මේ මූ ආවෙලේ ඉඳන් තමයි එන්නේ. ඊයා මම ඵලයන් යන්න. හරියට මොකේද නෑනේ. පළ. ඵලයන් යන්න. මම මේ හොඳට හොදන් ආවේ හරි. ගඳ බං. උඹලට ජරාවක් පැහැගිලා ඇති. පැහැගිලා තියෙනවා මගේ. උඹලා ජරාවනේ කන්නේ අවුරුද්දවත්. අවුරුදු උඹලට කිසි මා මතක් වෙන්නේ කොළඹ ගිහලා ආපු ගමන් විතරයි නේ බං. ඊට කලින් උඹේ සේරප්පු දෙකක් මම බලන්න. මේ බං මේ. ඔය තියන්නේ අකෝ. කියනවා. මේ බලපන්. ඒක තමා බං. මේ අයියා කි බං. මෙතන මොකද අවුරුද්දේ ප්ලෑන් එක කියපන්කෝ. දැම්ම කියලා තියෙන්නේ කොල්ලත් ඒනම් සල්ලි නැහැ. දැන් පරිකාරය අතේ සල්ලි නැහැ. එයාකෝ මාස ගණන් මොනා කරේ හෙට ගිහිල්ලා. ඔහිත්වද අපේ අප්පා ජනාධිපති කියලා. බලපන් මූ කියන කතාව. සල්ලිද ඕනි මචන් දෙන්නම්කෝ ටන් ගාලා. එහෙනම් අවුරුද්දේ මූ ගානේ. හරි දැන් බලන්න මොනවද ඕනි කියපල්ලා. වක්ක බෝතල් දෙකක් ගෙනපන්. මොන වක්කද? දෙන්නම්කෝ සොක්කා. නැත්ද බොක්ක. මොන කියන්නේ? අඩියක් ගන්න ලයින් කරගමු. මං ගානේ දෙනවා වක්ක බෝතල් දෙකක්. හරි මං ගානේ බයිටුයි අනම් මනම් ඔක්කොම මන් දෙනවා. මේ බයිට් කියලා වත්තේ තියෙන පෙට්‍රල් ගෙඩිය එහෙම ගේන්න එපා. ඊපාර මතකයිනේ ගහනතෝගේ ඔළුවේ හරි. හරි. දැන් මේකයි වෙන්න ඕනි. මොකද වෙන්න ඕනි? දැන් අවුරුද්දට මචං අපි පොන්නෝනි හරිද? අනිවාර්යෙන් පොන්නෝ. පොන්නෝනි කියන්නේ ආයිති මොනා කෙලින් යන්න බැරි වෙන්න පොන්නෝ. හරිද? එහෙනම් අවුරුද්දට බිව්වා. එච්චරයි. හැබැයි දැම්ම කියන්නේ හෙට මේ ටයිම් එකටම මෙතෙන් දෙන්න ඕනි. පොල්ල කියලා මාට්ටුනොත් ගෙදෙට්ට හොයාගෙන මම. හැබැයි පොල්ල කියලා මාට්ටුනොත් කඩොල් දෙකක් උඩ තියලා ප්ලේට් එකකින් අදිනවා හොඳේ. පිස්සුද බං. මේ හෙටද බං අවුරුදු? හෙට යකෝ අවුරුදු. හරි. එහෙනම් මම යනවා. හෙට මේ ටයිම් එකට නැද නෑ කෝල් නෑ. හරි බං හරි. අපි යනවා බහෙන නැත්තම් ගෙදරි මුක්කේස්නේ. ඔබත් ගෙදර ඵලයක්. ඉතින් නාගානි උඹ ගා බොක ගඳයි. අනේ මේ ඵලයන් බං යන්න සීනියා. ඒ බං ඌ මචං කිව්වේ කොහොමද ගින්නේ බෝතල කිව්වා නාලා කිව්වගේ බිව්වේ වුණා අපි අන්තිමට. Ini kalau di depan keling aja, mangga keling aja bang aku. Awurud dah sih. Oya lari kan? Oya lari kan tu.
ඉතින් නෑ මට යන්නෝනේ මට වාදින්න අර බොණ්ඩෝනි අර බොණ්ඩෝනි බඩු වගේකුත් තියෙනවා දැන් ඇද්දි වගේ. යකෝ උඹලා මේ ගමේ ඉච්චි හැච්චෝ ඉගෙන අපි අහුවෙම නෙමෙයි ලෑන්ඩ් බඩු දුක්ති හෙලෝ බබ්බා මැනික පිස්සුද අම්බිව්වේ නෑ අපේ ගෙදර කවුරුත් නෑ අපි කොහේ හරි යමුද ඇත්තටම හරි මම විනාඩි 5න් එනවා මෝවා කොහෙවත් යන්නේ හරි මම කවුද ගත්තේ මේ අහපන්කෝ කවුද ගත්තේ ආපන් ඔලු කට කුඩු වෙන්න ගහනවා හරි අහපන් හරිද දී මාතරම ගෑ මාරුවෙන් කරගන්න යන්නේ ආපන්කෝ හොරට දිව්වේ මට කෙව්වා ඔක්කොම හරි බං ආපන්කෝ ඔබත් කොල්ලෙන් මාත් ආපන්කෝ නෑ කොල්ලෙක් නෙවෙයි තාත්තා කෙනෙක් කොහෙද තාත්තා කෙනෙක් කොහෙද තාත්තා කෙනෙක් ආපන්කෝ ඉන්නේ කිය සරලලා Hey, ahapango. Yako. Kailan Darilabe. නෑ මෝහර එහෙනම් මම යන්න. ඔබ යන්නේ කොහෙද යකෝ? මං යන්නේ. මේ ගෙදර නැත්නම් යකෝ මම යන්න වැඩි හිටියා. ඔය නිකන් මං යන්න. ගෙදර කවුරුත් නැල්ලු මට කෝල් එකක් දුන්න එන්න කියලා. මං යනවා එහෙනම් උඹලා ඉඳපල්ලා. බෑ ආවදනම් බෑ. බෑ ලොකු නේ ඔබට. ඵලයන්කෝ දැන් මොනවා කියන්නේ? මම මොනවා අබ්බෝ මොන ගයි ආයා. බඩු කියලා. බඩු නැති නෑ මංගාව. අපි හරි. කෙලින් වරෙන්. ඇයි බයික් එක නතර කරේ අපිට බැරිද මෙන්න දිගටම යන්න තිබ්බා උඹලගේ අප්පා සෙඩ් එකේ තෙල් ගහනවනම් දැන් බලපන් තෙල් එල ගාන කීයද කියලා තෙල් ලීටරයක් කීයද කියලා දන්නවද 380යි හෙට අනිද්දා වෙනකොට නියමෙට දියෙයි කවදා හරි බැඳලා අපි දෙන්නට දරුවෙක් ඉන්න දවසක තෙල් ලීටරයක් ඇයි රුපියල් 1000ට මාත් එක තමයි යන්න බැරි කොහෙවත් හරි ඉතින් දැන් අනික බලනවා අර බේබද්දුත් එක්ක මම බොන්නේ නැතුව අද අවුරුද්ද දවසේ ඔයා මට කොල්ලක් දීපුවාන්නේ මම කට ගන්න ගාවේ ඉන්න දවස මංගනේ ඕනේ ඔකනේ වත් එක්ක බැරි අනේ මැනික අනේ එන්නේ නැද්දානේ උන්නනේ මම ගෙදරට අතරින් ඔයා මේ කියන පරිදි මට මේ හැමදාම මෙන්න බෑ ගෙදරට අතරින් අනේ කියන්නේ ඉක්මන් කලෙන්න පොඩ්ඩක් ඉන්නවා අයියා නංගි ගමුද නංගි තමයි. ගමුද කොහෙද මේ කවුද දැන් මොකක්ද ගෙදරට කියලා කියනවා අවුරුදු 3 කියනවා කියන්නේ අනේ මේ අවුරුදු 3 වෙන්නේ පිටිපස්ස තියාගෙන ඉන්නේ හොඳට. මේ හරි ඉතින් ගෑලාන්නේ මේ ගෑණිගේ හැටි දන්නේ නැද්ද ඔය තමුසන අනේ හොඳ වැඩේ ඔය තමුසරත් ඔය වගේ ගෑණියෙක් කරගහකට ඉන්න මං අම්මට කියනෙක් කියනවා දින්නකෝ. හරි ඉතින් මෙයාට බයින්නේ කමුසේ මෙයාට බයින්නේ මෙයා අපේ පවුලට හරියන්නේ නැහැ දන්නේ නැද්ද? ඕකම මේක කියන්නේ. ඔයා ඉන්නකෝ ඔයා මේ බැරි පලයන්කෝ ගෙදර මං අද කියනෙක් කියනවා අම්මට කියන විසක් මං පස්ස බලන්නේ හරි හරි මං දැන් පලයන්කෝ හරි මං ලක්ුණා ඕ මං දන්නවා මේ තමුසෙන් දැන් ඕනේ මාළු පවුලද හරි මැනිගේ මට තමුසේ වටින්නේ මං එහෙනම් නම් කියලා බැලලා ඇති කුකුත් කියන දීටි නිකන් කඩහල මොකෙද එකකගේ හරි ඉතින් ඒ මගේ නම් උත්තම මාව දේරුම් ගන්නවකෝ තමුසෙන් ඕන එකක් කරගන්නවා හරි මං තමුසේ ආදරේ යෝයි මේ අවුරුද්දේ එන ගහන්නයි කරකිලා මට බඩු බඩු ඔටෝප බඩු
යකෝ මූනේ අයියෝ බාපියෝ දාලා බොන්න නැතුව ආවේ ඕකට නේද? මඩ පුවක් ගන්න. මම දන්නා මං කවුද කියලා. බාපා පහදට. පහින්දා කිව්වේ. හරි ඉන්නෝ. බාපා. හරි බං මේ නික්මිද? තනුනිද? තරුෂිද? කවුද නැත්නේ? පාතිමාද? උඩු කරනවා. උතරම වැඩි බං බලෙන් ගෙවන්න. පවනි නේද මේ? කවුද පවනි? අම්මා පා ගහනවා. ඔයි. අනේ මට ගන්න. නංගි. ඕ අත්තල එක සෙට්ලා හිටියා. ඔයා නම් දැනුවත් හයිලෙනියා. අයි අරක. අයි අර බදුල් එක. එතකොට 7යි. අනේ මේ උඹලා ඵලයල්ලා බං මොනවද කියන්නේ? තමුසේ මේ අවුරුද්ද මගේ ජීවිතේ කෑවෝයි. කවුද නැත්නේ? තමුසේ කවුද පවනි කවුද? මල් හරිත් ඉන්නවා. තමුසේ ඕනේ එකක් කරගන්න. බයි. මචං මචං අනේ උඹලා දුන්නා මරු බං. එතන නෙත්නි කල්ලාරි. තරුසි අනාරේ පාතිවා මට